Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ ලැබුවා වූ 2026 අවුරුද්ද ඔයාලා හැමෝගෙම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් කාලෙකින් තමයි වීඩියෝ එකක් දාන්නේ. කිව්වට මම නත්තල් වලට ටාගට් කළ වීඩියෝස් කීපයක් දැම්මා. ඉතින් කලින් ක්‍රිස්මස් වීඩියෝස් දැම්මට ඒවට මම පාවිච්චි කරපු songs වලට copyright case එකක් ඇවිල්ලා තිබ්බා. ඒ හින්දා මම ඒ ටික delete කරා. ඒ හින්දා අපි ඒ වීඩියෝස් ටික අයින් කරොත් මාසෙකට විතර පස්සේ තමයි අපි හම්බ වෙන්නේ. ඉතින් හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඒ වගේම අද මම දාන්නගත්ත වීඩියෝ එකත් ඇත්තටම පළවෙනිදට කලින් දාන්න ඕන වීඩියෝ එකක්. මම එහෙම හිතාගෙන තමයි ගත්තේ වීඩියෝ එක. ඒ වුණාට මට ඒකත් edit කරලා ඉවර කරගන්න බැරුව ගියා. කමන්නේ දැන් අද පස්වෙනිදා විතර වෙයි මේක දානකොට. අද හතරවෙනිදා රෑ මම edit කරලා දානකොට පස්වෙනිදා වගේ වෙයි. කමක් නැහැ. අපි බලලා ඔයාලා අයිඩියා එකක් අරගන්න. ඒ වගේම මේක සේව් කරලා තියාගෙන ලබන අවුරුද්ද try කරලා බලන්න පුළුවන් ඔයාලට. අද ඉඳන් මම ටාගට් කරන් ඉන්නවා හැම සතියෙම වගේ වීඩියෝ එකක් දාන්න. අපි බලමු පුළුවන් වේද කියලා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලම channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි ඉක්මනට මේ යමු වීඩියෝ එකට. අද palette knife cake වීඩියෝ එකක් තමයි තියෙන්නේ. පොඩි palette knife design කීපයක් තමයි cake එකේ යන්නේ. palette knife cake එකක් ගැන මම වෙනම කියලා දෙන්නම්. මේක නිකන් අර 2026 අවුරුද්ද පටන් ගත්ත එකට wish කරන්න වගේ හදපු වීඩියෝ එකක් මේක. පොඩි idea එකක් ගන්නත් එක මම හිතුවා අප්ලෝඩ් කරත් හොඳයි කියලා. එහෙනම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලම channel එකත් එක්ක එකතු වෙන කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි ඉක්මනට මෙමු අද වීඩියෝ එකට. වීඩියෝ එක අතරතුරේදී ඊටු විස්තර කතා කරමු. හයි ඔන්න ඉතින් මම කේක් එක නම් වේලාසනම් බේක් කරලා තියෙන්නේ. මම මෙතන ග්‍රෑම් 500ක බටර් කේක් එකක් තමයි හදාගෙන තියෙන්නේ. මේ කේක් එක හදන්න මම පාවිච්චි කරලා තියෙන්නේ අගල් 6.6 හතරස් කේක් ට්‍රේ එකක්. කේක් එක උඩට අපි අයිසින් ටික ඇප්ලයි කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේක ටිකක් නීට් වෙන්න අපි වටේ කපා ගන්න ඕන. මේ කේක් එක මම ගෙදර කන්න තමයි හැදුවේ. නිතරම කේක් හදන හින්දා මම හිතුවා වටේ අයිසින් එකක් පාවිච්චි කරන්නේ නැතුව උඩට විතරක් ටොපින් එකක් විදිහට අයිසින් එක පාවිච්චි කරන්න. කේක් එකේ උඩ හොඳට කවර් වෙන විදිහට අයිසින් එක ස්ප්‍රෙඩ් කරගෙන ඉවර වෙලා ගොඩක් නීට් වෙන විදිහට නෙමෙයි පැලට් නයිෆ් එකෙන්ම මේ විදිහට කේක් එක උඩ මෙසි ටයිප් එකට ඩිසයින් එකක් වගේ දා ගන්නවා. ඊට පස්සේ කේක් එක නීට් වෙන්න වටේට මම කපා ගත්තා. වටේම නීට් එකට කට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි කේක් එක තියෙන්නේ. දැන් ඉතින් මේකට ඔයා කැමති විදිහේ ඩිසයින් එකක් දාගන්න තමයි තියෙන්නේ. මම අද මේ කේක් එකේ L shape එකට වගේ පැලට් නයිෆ් මාල් ටිකක් එහෙම දාගෙන පොඩි ඩිසයින් එකක් කරගන්නවා. ඊට පස්සේ ඉඩ ඉතුරු වෙන යට කෝණ එකෙන් නිවිය ටෙක්ස්ට් එක දාගන්නවා. මේ විදිහෙම වෙන්න ඕනේ නෑ. ඔයාට කැමති විදිහකට ඉතින් කේක් එකක් හදාගන්න පුළුවන්. මම මේ ජස්ට් මම හදපු විදිහ තමයි පෙන්නන්නේ. සහ මට මේ වීඩියෝ එක පළවෙනිදට පෝස්ට් කරන්න තමයි උවමනාව තිබ්බේ. ඔයාලට විශ් කරන්න වීඩියෝ එකක් විදිහට ගේන්න තමයි උවමනාව තිබ්බේ. නමුත් මට ඒක කරගන්න බැරුව ගියා. ඉතින් පහුවෙලා හරි මේ වීඩියෝ එක කේක් එක හදන විදිහ කියලා දෙන එකට වඩා මට උවමනා කරලා තිබ්බේ ඔයාලට මේ ලැබුවා වූ අවුරුද්ද සුබ වෙන්න කියලා විශ් කරන එක තමයි. මේ වීඩියෝ එක ඉතින් ලබන අවුරුද්ද වෙනකන් තියන් හිටියා කියලා තේරුමකුත් නැති හින්දා මම කොහොම හරි එඩිට් කරලා පළවෙනි සතිය ඉවර වෙන කලින් ඔන්න වීඩියෝ එක පෝස්ට් කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක වොච් ලේට දාගෙන හරි සේව් කරලා තියාගෙන හරි ලබන අවුරුද්දේ පළවෙනිද ලබන්න කලින් මෙන්න මේ විදිහේ කේක් එකක් හදලා ඔයාලා කැවිලි මේසයක් එහෙම හදනවා නම් මේසෙ ලස්සන වෙන්න මේ වගේ කේක් එකකුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එක අන්තිමට දාන්නම් පහුගිය අවුරුදු වලත් මම පළවෙනිදට හදාගත්ත කේක් මොන වගේද කියලා. පළවෙනිදට සමහර අය නම් සිංහල අවුරුදු කේක් ටයිප් එකේම කේක්ස් උත් හදනවා. මං හිතනවා හැබැයි ඒක ගැලපෙන්නේ නැහැ කියලා. ඊට වඩා හොඳයි මේ විදිහේ සිම්පල් ඩිසයින් එකක් කේක් එකක් පළවෙනිදට හදනවා නම් පළවෙනිදට කේක් ඕනමයි කියලා එකක් නැහැ. නමුත් අපි පළවෙනිදට සාමාන්‍යයෙන් අවුරුද්ද පිළිගන්න ලස්සනට කැවිලි මේසයක් එහෙම හදලා අලුත් ඇඳුම් ඇඳලා ඒ විදිහට අපි ලස්සනට අවුරුද්ද පිළිගන්න ලෑස්ති වෙනවානේ. කැවිලි මේසයක් කෙසේ වෙතත් ජනවාරි පළවෙනිදා උදේ කියන්නේ අපි තේ මේසයක් හයි අනිවාර්යෙන් ලෑස්ති කරනවානේ. කිරිබත් ටිකක් හදලා මොනවා හරි ස්වීට්ස් වර්ග ටිකක් තියලා පළතුරු ටිකක් තියලා සාමාන්‍යයෙන් ඒක මම දැකලා තියෙනවා ගොඩක් අය කරන දෙයක්. ඉතින් පළවෙනිදා උදේට ඔය අය ලෑස්ති කරන බ්‍රෙක්ෆාස්ට් ටේබල් එකේ ලස්සන එන්හෑන්ස් කරන්න ගොඩක් උදව් වෙන දෙයක් තමයි මේ විදිහේ සිම්පල්ම සිම්පල් ලස්සන චූටි කේක් එකක් කියන්නේ. ඉතින් ඊළඟ අවුරුද්දේ ඔයාලත් මේ විදිහට හදලා බලන්න. පැලට් නයිෆ් ඩිසයින්ස් කියන්නේ ඇත්තටම වෙනම සබ්ජෙක්ට් එකක් වගේ. ඒ ගැන මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන වෙනම වීඩියෝ එකක් කරන්නම්. කලින් කිව්වත් වගේ ඔයාලට තව අයිඩියාස් ටිකක් ගන්න මම කලින් අවුරුදු වල හදපු ඒවත් මේ වීඩියෝ එකේ අන්තිමට එකතු කරන්නම්. ඉතින් මම ඉස්සෙල්ලම කේක් හදන්න පටන් ගත්තේ 2023. මේ තියෙන්නේ මම 2023 දී හදපු කේක් එක සහ බ්‍රෙක්ෆාස්ට් ටේබල් එක. 2024 ජනවාරි 1 වෙනිදා වෙනකොට මගේ සීයා නැති වෙලා මාස 3ක්වත් නැති නිසා අපි කිරිබත් හැදුවේවත් බ්‍රෙක්ෆාස්ට් ටේබල් එකක් ලෑස්ති කරේවත් නැහැ. ඒ වුණාට මම පේජ් එකේ දාන්න ඕන නිසා පොඩි කේක් එකක් හැදුවා. YouTube එකෙත් මම පොඩි වීඩියෝ එකක් දැම්මා. මේ තියෙන්නේ ඒ කේක් එක. ඊළඟට මේ තියෙන්නේ 2025 මම හදපු කේක් එක සහ බ්‍රෙක්ෆාස්ට් ටේබල් එක. අවසාන වශයෙන් ඉතින් මේ තියෙන්නේ 2026. ඒ කියන්නේ මේ අවුරුද්දේ මම හදපු කේක් එක සහ බ්‍රෙක්ෆාස්ට් ටේබල් එක. අන්තිමට මේ ඉන්නේ අහිංසක මම. මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. එහෙනම් ලබන සතියේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. බයි.